අපි ඉංග්‍රීසි කතා කරන්න පටන් ගන්න මුල් කාලේ ඊළඟට කියන්න ඕනේ වචනේ මතක්ුන් නැත්තම් එහෙම නැත්තම් ඊළඟට මම හදන්න ඕනේ වාක්‍ය හදාගන්න පොඩි වෙලාවක් යනවා නම් ඔයාලා ගොඩ දෙනෙක් කරන්නේ ගල් ගිල්ලා වගේ තප්පර ගාණක් නිහඬ වෙන එක. අද මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයා කවදාවත් නැවත එහෙම කරන්න අවශ්‍ය නැහැ. අද මම ඔයාලට කියලා දෙන්නේ එහෙම කතා කරගෙන යනකොට ඊළඟට කියන්න ඕනේ වචනේ මතක්ුන් නැත්තම් එතෙන්ට ස්මාර්ට් විදිහට දාන්න පුළුවන් ලස්සන ඉංග්‍රීසි වචන පහක් ගැන. ඒවට අපි ඉංග්‍රීසි වලදී කියන්නේ ෆීලර්ස් කියලා. මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ලංකාවම කතා කරන ලංකාවම කතා කරවන ස්පෝකන් ඉංග්ලිෂ් පන්තිය වෛද්‍ය කවිෂ්ක ගමගේ. මේ වචන වලට ඉංග්‍රීසි වලින් කියන්නේ ෆීලර්ස් කියලා. ඒත් මේ වගේ ඇත්තම භාවිතය තමයි අපි කතා කරගෙන යනකොට අපිට එන ગેප් එකක්. අපිට හිතන්න වෙලාවක් ඕනේ නම් අපිට ප්‍රොසෙස් කරගන්න චූටි වෙලාවක් ඕන නම් ඒකට ඉඩ සලසන එක. එතකොට මේක මේ ඉංග්‍රීසි බැරි අය පාවිච්චි කරන එකක් විතරක් එහෙම නෙවෙයි. මේක සාමාන්‍යයෙන් ඉංග්‍රීසි පාවිච්චි කරන දන්න කෙනෙක් වුණත් කතා කරගෙන යනකොට අපිට thought block එකක් ආවොත් එහෙම නැත්නම් ඊළඟට මම කියන්න ඕනේ අදහස චුට්ටක් වෙලාවක් යනවා නම් මට ප්‍රොසෙස් කරන්න. ඒ වගේ තැනකදී අපි කතා කරගෙන යන එක අර අතරමඟ නැවතිලා සිද්ධ වෙන අඩුපාඩු නවත්ත ගන්න පාවිච්චි කරන වචන ටිකක්. ඒතර මේක තනියෙන් වචනයක් විදිහට ගත්තාම මේකට ලොකු තේරුමක් නැහැ. ඒක භාවිතය අපි අවශ්‍ය තැනට පාවිච්චි කරනකොට තමයි ඒක අපේ ෆ්ලෝ එක හරිම ස්මූත් කරන්නේ, අපේ භාෂාව භාවිතය හරිම ස්වභාවික කරන්නේ. රයිට්? ඒතර මේ තියෙන හිම වචන ටිකක් එක එක වචන අරගෙන අපි බලමු. ඔය ටිකෙන් පළවෙනි වචනේ you know කියන වචනේ. you know. ඒක මම ගැප් ෆිලර් එකක් විදිහට පාවිච්චි කරද්දී එකෙන් එන්නේ මෙහෙම අර්ථයක්. දන්නවද ඔයා? ඔයා දන්නව නේද අර? ඔයා දන්නවද? අන්න ඒ අර්ථයෙන් තමයි you know කියන වචනය පාවිච්චි කරන්නේ. උදාහරණයක් විදිහට මට කියන්න ඕනේ මම මේ රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා තියෙනවා. අර මුහුදයිනේ තියෙන එක. ඔන්න ඔය අදහස මට කියන්න ඕන නම් ඉංග්‍රීසි වලින් මට පුළුවන් ওই ගැප් ෆිලර් එක පාවිච්චි කරන්න. මම කියනවා I have been to that restaurant before. මම මේ රෙස්ටුරන්ට් එකට කලින් ගිහිල්ලා තියෙනවා. ඊළඟ එක මට හදාගන්න චූටි වෙලාවක් යනවා නම් මුහුද අයිනේ තියෙන එක කියලා මට කියන්න පුළුවන් I have been to that restaurant before. You know the one by the beach. You know the one by the beach. ඉතින් මට ඒක ලස්සන ගැප් ෆිලර් එකක් විදිහට පාවිච්චි වුණා. මට කියන්න පුළුවන් I have been to that restaurant before. You know the one by the beach. දන්නවද? අර මුහුදයිනේ තියෙන රෙස්ටුරන්ට් එක. I have been to that restaurant before. You know the one by the beach. ඒතර you know කියන එක එතන gap filler එකක් විදිහට මම පාවිච්චි කළා. You know they wanted to know everything. එයාලට ඕනේ වුණා ඔක්කොම දේවල් දැනගන්න. They wanted to know everything. You know කියන්නේ අන්න එහෙම පාවිච්චි කරන්න පුළුවන් gap filler එක. දෙවැනියට මම පාවිච්චි කරන වචනේ gap filler එක තමයි like කියන වචනය. ලයික් කියලා මෙතන පාවිච්චි කරන්නේ ළමයි කැමති කියන්න නෙවෙයි. ලයික් කියන එක ගැප් ෆිලර් එකක්. රයිට්? ඔන්න මම උදාහරණයකින් ඔක පෙන්නන්නම්. මට කියන්න ඕනේ ඒක තමයි මම බලලා තියෙන හොඳම මූවි එක. රයිට්? ඒක තමයි මම බලලා තියෙන හොඳම මූවි එක. මට ඔක කියන්න පුළුවන් it is the best movie I have ever seen. It is the best movie I have ever seen. මට බැරි වෙලාවත් the best movie කියන කෑල්ල හදාගන්න තප්පර ගානක ගැප් එකක් ඕන නම් මම ට්‍රික් එකක් විදිහට ඔක කියනවා it's like the best movie I have ever seen. It's like the best movie I've ever seen. It's like the best movie I've ever seen. It's like the best movie I've ever seen. තව උදාහරණයක් මම ඊයේ වර්ක්අවුට් එකෙන් පස්සේ හොඳටම මහන්සියෙන් හිටියේ. I was so tired after the workout yesterday. I was so tired after the workout yesterday. සමහරවිට වගේ හිතේ තියෙනවා so tired කියන තව ලස්සන වචනයක් තියෙනවා. So tired කියන්න තව ලස්සන වචනයක් තියෙනවා. ඒක මට එකපාරට මතක් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තැනක ඔයාට පුළුවන් මට ලස්සනට මේ අදහස කියන්නත් ඕනේ. හැබැයි මම I was after the workout කියනවට වඩා ඔයාට පුළුවන් I was like exhausted after the workout yesterday.
ඒතර like කියන වචනේ මම එතනදී gap filler එකක් විදිහට පාවිච්චි කරා. I was like exhausted after the workout yesterday. Right? ඒතර ඒ තප්පර කීපය I was like කියන එක exhausted කියන්නේ so tired කියන එක වෙනුවට හිතන්න. ඔයා ඒ අදහස ගැන අහලා තියෙනවා නම් දන්නවා නම් චූටි වෙලාවක් ඔයාට අල්ලලා දෙනවා. ඒක තමයි gap filler එකක් කියන්නේ ඉංග්‍රීසි වල. I was like so tired. I was like exhausted after the workout yesterday. ඊළඟ gap filler එක තමයි well කියන වචනේ. well. ඔය වචනේ මාර ලස්සනයි. ඔක නියමයට පාවිච්චි කරන්න පුළුවන්. අපෙන් කවුරු හරි question එකක් ඇහුවට පස්සේ ඒකට උත්තරේ දෙන්න මට තප්පර කීපයක් ඕන නම්. ඒ තප්පර කීපය ඔයා නිශ්ශබ්දව ඉන්නවට වඩා well කියන වචනේ පාවිච්චි කරාම ඒක හරි ස්වභාවික කරනවා ඔයාගේ ඉංග්‍රීසි භාවිතය. උදාහරණයක් විදිහට ඔයාගෙන් කවුරු හරි ප්‍රශ්නයක් අහපු ගමන් ඒකට උත්තරේ දෙන්න ඔයාට තප්පර කීපයක් ඕනේ. ඔයාට පුළුවන් well කියන filler එක use කරලා ඒ තප්පර කීපය ගන්න. Well, that's an interesting question. ඒක නියම ප්‍රශ්නයක් තමයි. Right? හරි. අපි ඒක මෙහෙම කරමු. Well, let's do it like this. Well, let's do it like this. අපි ඒක මෙහෙම කරමු. Well, වචනේ පටන් ගන්නවා. ප්‍රශ්නයක් අහපුවාම උත්තරේ නැත්තම් ඔයා conversation එකක් start කරනවා එන්නේ විදිහට. තව උදාහරණයක් මම ඇත්තටම දන්නේ නැහැ මොකක්ද කියන්නද කියලා. ඒ වගේ එකක් චූටි තප්පර ගානක් නිශ්ශබ්දව ඉන්නත් ඔයාට පුළුවන්. Well, I don't really know what to say. Well, I don't really know what to say. ඊළඟට මෙන්න මේ වචන දෙක තමයි මං හිතන්නේ gap fillers විදිහට වැඩිපුරම පාවිච්චි වෙන වචන දෙක. ඔය දෙක ශබ්ද විදිහට සිංහල භාෂාවෙත් පාවිච්චි වෙනවා. right? ඒතර ඉංග්‍රීසි වලත් ඒක තියෙන gap filler එකක්. මේක හරි ස්මාර්ට් විදිහට overuse කරන්නේ නැතුව පාවිච්චි කරොත් හරිම ලස්සනයි, හරිම ස්වභාවිකයි ඔයාගේ අදහස් ප්‍රකාශ කිරීම. Let me think for a second. මට තප්පරයක් දෙන්න හිතන්න. Let me think for a second. I have no idea. මට ඒ ගැන අදහසක් නැහැ. I'll not be able to come. I'll not be able to come. කියලා කියන්නේ නිශ්ශබ්දව ඔයා ඉන්නවට වඩා ඒ අදහස හිතින් හදාගන්නකම් පාවිච්චි කරන්න පුළුවන් ට්‍රික් එකක්. I'll not be able to come. I'll not be able to come. ඊළඟට වැදගත්ම කාරණය තමයි මේ fillers අපි පාවිච්චි කරනකොට හරිම ස්මාර්ට් වෙන්න ඕනේ. ඒක තමයි මේක overuse වුණොත් බැරි වෙලාවත් දැන් මගේ spoken english class එකේදී ළමයි මගෙත් එක්ක කතා කරනවා බිඳුවේ ඉඳන් ඉංග්‍රීසි පටන් අරගෙන වචනයක්වත් කටින් එළියට දාන්න බයෙන් හිටපු ළමයි දසදහස් ගාණක් මගේ online spoken english පාඨමාලාව ඉගෙන ගන්නවා. ඒකට සම්බන්ධ වෙන්න ඕන නම් මේ පෙන්නන WhatsApp number එකට message එකක් දාන්න. ඒතර ඒගොල්ලොන්ගෙන් මම දැකලා තියෙන එකක් තමයි ගොඩක් වෙලාවට දරුවෝ සමහර වෙලාවට හොඳට ඉංග්‍රීසි පාවිච්චි කරන අයත් මේ වචන overuse කරනවා. එතකොට වෙන්නේ gap filler එකෙන් ඔයා ගැන confident නෑ කියලා පෙන්නන එක. ඒ නිසා අංශුව ටිකක් confident මදි ගතියක් පෙන්නනවා. ඒවා වැඩිපුර පාවිච්චි කරන්න ගියොත්. ඒ නිසා මේ වචන ටික පාවිච්චි කරද්දී හොඳට මතක තියාගන්න මම හරිම ස්මාර්ට් වෙන්න ඕනේ. අවශ්‍ය තැනට විතරක් මේක ලස්සනට පාවිච්චි කරන්න. මේක වැඩිපුර පාවිච්චි කරොත් භාෂාව භාවිතය ඔයා confident නෑ කියලා පෙන්නනවා. මේක අවශ්‍ය තැනට හරියට දැම්මොත් ඔයාගේ භාෂාව භාවිතය හරිම ස්වභාවික කරනවා. උදාහරණයක් විදිහට මට කියන්න ඕනේ අදහස I think we should go to the park now. මං හිතන්නේ අපි පාක් එකට යන්න ඕනේ දැන්. I think we should go to the park now. ඔයා gap fillers ටික පාවිච්චි කරලා ඕක මෙහෙම කිව්වොත් ඒක හරිම වැරදි. You know well I think we like should go to the park now. ඒක gap fillers පාවිච්චි කරලා ඔයාගේ විශ්වාසය මේ අදහස ප්‍රකාශ කරන්න අඩුයි කියලා පෙන්නපු තැනක්. විශ්වාසයෙන් මම ඕක ලස්සනට පාවිච්චි කරනවා නම් මට කියන්න පුළුවන් I think you know we should go to the park now. අන්න බලන්න ඒ you know කියන එක ලස්සන කරපු විදිහ වාගේ අදහස.
මේක ඉතාමත්ම වැදගත් පාඩමක්. ගැප් ෆිලර්ස් පාවිච්චි කරන්න පුළුවන් මොකටද? අපිට තප්පර ගානක් ඕනනම් මගේ අදහස ප්‍රොසෙස් කරගන්න මේවා යූස් කරන්න පුළුවන්. ඕවර් යූස් වුණොත් ඔයා විශ්වාසය අඩු කෙනෙක් කියලා පෙන්වනවා භාෂාව භාවිතය සම්බන්ධයෙන්. ලස්සනට දැම්මොත් ඔයාගේ භාෂාව භාවිතය ඉතාම ස්වභාවික කරනවා. මේ වගේ වටිනම YouTube වීඩියෝස් බලන්න මේ channel එක subscribe කරන්න. පන්තියකට ඇවිල්ලා ඉංග්‍රීසි ඉගෙන ගන්න අන්තිම පාරට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන නම් මේ පෙන්වන නම්බර් එකට WhatsApp message එකක් දාලා ලංකාවටම මම උගන්වන ලංකාවේ ජනප්‍රියම ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාස් එකට එන්න. ආයෙ හම්බෙමු.